Praise the Lord. අද දවසේත් ඔබ සියලු දෙනා වෙනුවෙන් අනර්ග වූ වචනයක් දේශනා කරන පිණිස දෙවියන් වහන්සේ මාව මේ ස්ථානයේ තබා තිබෙනවා. ඒ ගැන දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඉතින් මම හිතුවා අද දවසේ දේශනාව ලස්සනම කතාවකින් ආරම්භ කරන්න ඕනේ කියලා. මේ දවස්වල ටිකක් වහිනව නේද? ඉතින් මේ වැස්ස දවස්වල ගොඩක් අය කැමති කොෆි එකක් බොන්න, කෝපි කෝප්පයක් බොන්න වැස්ස දවස් නිසා. ඉතින් මේ කෝපි කෝප්පයක් සම්බන්ධ කතාවකින්ම මම අද දවසේ දේශනාව ආරම්භ කරන්න හිතුවා. මේ කතාව ඇත්තටම මේ කතාව තුළින් ශුද්ධාත්මයන් වහන්සේ මට බොහෝ දේ කතා කරා, බොහෝ දේ හැඟෙව්වා, බොහෝ දේ මඟ පෙන්වුවා. ඉතින් මම දන්නවා උන්වහන්සේ මට පෙළඹීමක් දුන්නා මේ කතාව ඔබ සියලු දෙනා හමුවේ තබන්න ඕනේ කියලා. මේ කතාව තුළින් ඔබ සියලු දෙනාටත් ශුද්ධාත්මයන් වහන්සේ බොහෝ දේ හංගවන්න යනවා, බොහෝ දේ එළිදරව් කරන්නට යනවා. ආමේන්. අපි කතාව මෙහෙම ගමු. මම හොඳ ලස්සන ෂර්ට් එකක් ඇඳලා, සුදු පාට ෂර්ට් එකක් ඇඳලා, උණු කෝපි කෝප්පයක් අතේ තියාගෙන යම්කිසි ස්ථානයකට ගමන් කරනවා. පාරේ යනවා. ඉතින් මම මෙහෙම යනකොට එකපාරට පුද්ගලයෙක් ඇවිල්ලා මගේ ඇඟේ හැප්පෙනවා. මොකද්ද වෙන්නේ? මම හොඳ ෂර්ට් එකක්, සුදු පාට ෂර්ට් එකක් ඇඳලා වැදගත් ගමනක්, ඉතා ප්‍රයෝජනවත් ගමනක් යනවා. උණු කෝපි කෝප්පෙකුත් අතේ තියාගෙන මේ යන අතරතුර එකපාරට කොහෙවත් ඉඳලා කවුරු හරි පුද්ගලයෙක් ඇවිල්ලා මගේ ඇඟේ වදිනවා. ඉතින් මොකද වෙන්නේ? ඔව්, අනිවාර්යෙන් ඒක තමයි වෙන්නේ. මගේ ඇඟ පුරාම, ෂර්ට් එක පුරාම කෝපි හැලෙනවා. ඉතින් මේ සුදු පාට ෂර්ට් එකක් නේ ඇඳලා හිටියේ. එතකොට මොකද්ද වෙන්නේ? කෝපි කහට එදුඹුරු පාට ෂර්ට් එක පුරා වැටෙනවා, ෂර්ට් එක සවුත් වෙනවා. ඒ වගේම කොෆි එක උණුවට තිබ්බ නිසා පොඩ්ඩක් ඇඟත් පිච්චෙනවා. හරි. ඉතින් කවුරු හරි ඇහුවොත්, කෙනෙක් මගෙන් අහනවා ඇයි මගේ ඇඟට කෝපි හැලුනේ? මගේ ඇඟට කෝපි හැලුනේ ඇයි කියලා. දැන් ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් කවුරු හරි අහුවොත් මොකද්ද ඔබ දෙන උත්තරේ? ඔව්, බොහෝ විට බොහෝ දෙනා කියයි, ඔව් අර පුද්ගලයා, මෙන්න මේ පුද්ගලයා ඇඟේ හැප්පිච්ච නිසා තමයි කෝපි හැලුනේ. මේ පුද්ගලයා ඇඟේ හැප්පිච්ච නිසා තමයි කෝපි හැලුනේ. හැබැයි මම කියනවා කෝපි හැලුනේ ඒ නිසා නෙමෙයි. වැරදි. කෝපි හැලුනේ ඒ පුද්ගලයා ඇඟේ හැප්පිච්ච නිසා නම් නෙමෙයි. කෝපි හැලුනේ ඇත්තටම කප් එකේ කෝපි තිබ්බ නිසා. අපි හිතමු කප් එකේ වතුර තිබුණා කියලා. එතකොට වතුරනේ හැලෙන්නේ. වතුර හැලුණා නම් ඉක්මනට වේලගෙන ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයා ඇඟේ හැප්පිච්ච නිසානේ මේ කෝපි ඇඟේ හැලුනේ, කප් එකේ කෝපි තිබුණ නිසා. දැන් අපි හිතමු ඒ පුද්ගලයා නෙමෙයි වෙන පුද්ගලයෙක් ඇඟේ හැප්පුණා කියලා. එතකොටත් හැලෙන්නේ කෝපිනේ. එතකොට අර පුද්ගලයා නිසා කෝපි හැලුණා කියලා අපි හිතනවා නම් ඒක වැරදි. ඉතින් මේ කතාවෙන් ගන්න තියෙන දේ තමයි ඇත්තටම සමහර වෙලාවට කිතුණුව විදිහට අපේ ඇඟෙත් සමහර අය ඇවිල්ලා හැප්පෙනවා. නැත්තම් ජීවිතේ සමහර අවස්ථාවල, සමහර සිදුවීම් වලදී, සමහර වාතාවරණයන් වලදී අපිව මිරිකෙනවා. දැන් දොඩම් ගෙඩියක් මිරිකුණාම ඇපල් ජූස් එකෙන් එනවද? නැහැ. එතකොට ඇපල් ගෙඩියක් මිරිකුණාම ඒකෙන් ඔරෙන්ජ් ජූස් එන්නේත් නැහැ. එතකොට අපි ජීවිතේ මිරිකෙද්දී අපෙන් එළියට එන්නේ අපි ඇතුලේ තියෙන දේ. කවුරු හරි අපේ ඇඟේ හැප්පුණම එළියට එන්නේ අපි ඇතුලේ තියෙන දේ. හරියට කෝපි හැලුනේ කප් එකේ කෝපි තිබුණ නිසා. ඉතින් කිතුණුව විදිහට
අපි ජීවිතේ මිරිකෙද්දී නැත්තම් අපේ ඇඟේ කවුරු හරි ඇවිල්ලා හැප්පෙද්දී අපි තුලින් එළියට එන්නේ තරහව නම්, නපුර නම්, කේන්තිය නම්, ඊර්ෂ්‍යාව නම්, වෛරය නම්, එකට එක කිරීම, පලි ගැනීම නම්, තිත්තකම නම්, ඒක ගැන හිතලා බැලිය යුතුයි. මොකද බොහෝ වෙලාවට කිතුණුව පුරුදු වෙලා ඉන්නවා ඒ තමන් තුලින් එළියට එන දේ, තමන් තුලින් එළියට එන අයහපත සාධාරණීකරණය කරන්න. අරයා අරම කිව්ව නිසා තමයි මම මෙහෙම කිව්වේ. නැත්තම් මෙයා මෙහෙම කරපු නිසා තමයි මම මෙහෙම කරේ. අපි කිතුණුවා හැමතිස්සෙම උත්සාහ කරනවා තමන් තුලින් එළියට එන දේ සාධාරණීකරණය කරන්න. හැමතිස්සෙම උත්සාහ කරනවා අනිත් අයට දෝෂාරෝපණය කරන්න, වරද තබන්න. හැබැයි අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි අපි ඇතුලේ නැති දෙයක් අපෙන් එළියට එන්න බෑ. එතකොට අපි ජීවිතේ මිරිකෙද්දි අනිත් අය ඇවිල්ලා අපේ ඇඟේ හැප්පෙද්දි අනිත් අය අපිට ඇඟිල්ලෙන් අනිද්දි අපෙන් එළියට එන දේ ගැන අපි වගකීමක් ගත යුතුයි. අපිට ඒකෙන් පැනලා යන්න බෑ. අපිට ඒක සාධාරණීකරණය කරන්න බෑ. දැන් බොහෝ වෙලාවට කිතුණුව තමන් තුල තිබෙන්නේ මොකද්ද, තමන්ගේ කප් එකේ තිබෙන්නේ මොකද්ද කියන දේ ගැන නෙමෙයි ඇත්තටම ඒගොල්ලෝ අවධානය දෙන්නේ. ඒගොල්ලෝ හරි ආසයි, ඒගොල්ලෝ හරි කැමති අනිත් එක්කෙනා තුල මොනවාද තියෙන්නේ කියලා බලන්න. සමහර ලාවට චුට්ටක් අනිත් එක්කෙනාව මිරිකලා බලනවා, පොඩ්ඩක් ඇඟිල්ලෙන් ඇනලා බලනවා එයාගෙන් එළියට මොනවාද එන්නේ කියලා. නැත්තම් එයාගේ කප් එකේ තියෙන්නේ මොනවාද කියලා. හැබැයි කිතුණුවා විදිහට අපි ඇත්තටම කරන්න ඕනේ දේ අපි අපේ චරිතය ගොඩනගා ගත යුතුයි. මේ චරිතය ගොඩනගා ගැනීම, චරිතය වර්ධනය කිරීම හරිම වැදගත්. මොකද කිතුණුවා කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පරමාදර්ශය කරගත්තා වූ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන්න ගමන් කරන්නා වූ පුද්ගලයෙක්. එතකොට ජීවිතේ මිරිකෙද්දී අනිත් අය ඇවිල්ලා ඇඟේ හැප්පෙද්දී අපෙන් එළියට එන්නේ අවලස්සන දේ නම්, අයහපත් දේ නම් ඒක ප්‍රශ්නයක් ඇත්තටම. ජීවිතේ මිරිකෙද්දී ජීවිතයේ අපි යම් යම් වාතාවරණයන් වලට මුහුණ දෙද්දී අපි තුලින් එළියට එන්න ඕනේ ඇත්තටම යහපත, ලස්සන දේවල්. හරියට එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් එළියට ආවේ ඒ යහපත වගේ, ඒ ලස්සන දේවල් වගේ. අපි බලමු ලූක් 23:34 බයිබල් පදය. අපි බලමු මේ බයිබල් පදේ මොකක්ද කියන්නේ කියලා. ලූක් 23:34. හරි. යේසුස් වහන්සේ කතා කොට, පියාණනි, ඔවුන්ට කමාවුව මැනව මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔවුහු නොදනිති කීසේක. ඔවුහු උන්වහන්සේගේ වස්ත්‍ර දාදු දමා තමුන් අතරේ බෙදාගත්තෝය. මේ මොකද්ද සිදුවීම? යේසුස් ක්‍රිස්තුස් වහන්සේව වරදට පත් කරන අවස්ථාව. කිසිම වරදක් නොකළ, කිසිම පාපයක් නොමැති, ශුද්ධ වූ, පවිත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අයුක්ති සහගත ලෙස වරද තබා, වරදට පත් කරලා කුරුසියට යවන වෙලාව, කුරුසියට යවපු වෙලාව. ඉතින් මේ අවස්ථාවේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට මොකද්ද මිනිසයා කරේ? උන්වහන්සේව පාවඩ දාලා පිළිගත්තා. අනිත් අතට උන්වහන්සේව කුරුසේ තියලා ඇන ගැහුවා. ඉතින් මේ සියලු, කිසිම වරදක් නැතුව මේ සියලු පීඩා විඳීම්, අසාධාරණකම්, අයුක්ති සහගත දේ මැද්දේ උන්වහන්සේගෙන් එළියට ආවේ මොකද්ද? මොකද්ද උන්වහන්සේ මේ කියන්නේ? පියාණනි, ඔවුන්ට කමාවුව මැනව. මෙන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය. උන්වහන්සේගෙන් එළියට ආවේ වෙලාවේ මිනිස්සයා උන්වහන්සේව මිරිකද්දී, මිනිස්සයා උන්වහන්සේගේ ඇඟේ හැප්පෙද්දී, මිනිස්සයා උන්වහන්සේට වද දෙද්දී, මිනිස්සයා උන්වහන්සේට පීඩා කරද්දී උන්වහන්සේගෙන් තවමත් එළියට ආවේ මොකද්ද? උන්වහන්සේ ඇතුළත තිබෙන දේ. සමාව දීම, ප්‍රේමය. මේ දේවල් තමයි උන්වහන්සේ තුලින් එළියට ආවේ. එතකොට අපි අද දවසේ කිතුණුව විදිහට කල්පනා කරලා බලන්න ඕනේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පරමාදර්ශය කරගත්තා වූ කිතුණුව විදිහට අපි කල්පනා කරලා බලන්න ඕනේ.
ඇත්තටම මේ අවස්ථාවන් වල සමහර වෙලාවට අපි වැරදි නෑ. අපිට අයුක්ති සහගත ලෙස චෝදනා කරනවා. අපිට වරද තබනවා අයුක්ති සහගත ලෙස. දෝෂාරෝපණය කරනවා. හැබැයි අපි තුලින් එළියට එන්න ඕනේ එදා යේසුස් වහන්සේ තුලින් එළියට ආවා වූ දෙයමයි. සමාව දීම, ප්‍රේමය, ඉවසීම, කරුණාව, යහපත්කම මේ දේවල් අප තුලින් එළියට ආ යුතුයි. මන්ද අපි කිතුනෝ නිසා අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පරමාදර්ශය කරගත්තා වූ කිතුනෝ නිසා. ආමෙන්. බොහෝ වෙලාවට අද දවසේ කිතුණු සභාව තුල කිතුණු සමාජය තුල මම දකින දෙයක් තමයි කිතුණුව තමන්ගේ චරිතය වර්ධනය කරන්න කිසි උනන්දුවක් වැඩි කැමැත්තක් අවධානයක් දෙන්නේ නැහැ. එයා හරි කැමති අනුන්ගේ චරිතය ගැන බලන්න. අනුන්ගෙන් එළියට එන්නේ මොකක්ද? අනුන් ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා බලන්න. ඉතින් කිතුණුව චරිතය වෙනස් කරගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ සමහර වෙලාවට එයා සභාව මාරු කරනවා. එහෙම නැත්නම් එයා තමන්ගේ නායකයා මාරු කරනවා. එහෙම නැත්නම් ටීචින් එක මාරු කරනවා. හැබැයි තමන්ගේ චරිතය ඩෙවලොප් කරගන්න, තමන්ගේ චරිතය වර්ධනය කරගන්න ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තිබුණා වූ චරිතය තමන්ට ආදේශ කරගන්න උත්සාහ කරනවා අඩුයි. ඒ වගේම කිතුණෝ විදිහට ගත්තම කිතුණුව හරි කැමති දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගන්න. බොහෝ වෙලාවට අපිට ඇහෙනවා, බොහෝ වෙලාවට බොහෝ දෙනා කියනවා මම දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න ආසයි, මම දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න කැප වෙලා තිබෙනවා, මම දෙවියන් වහන්සේගේ කැමැත්තම හොයනවා. ඉතින් මේ කැමැත්ත හොයාගෙන කිතුණුව විවිධ දේ කරනවා, බොහෝ දේ කරනවා, බොහෝ ස්ථානවලට යනවා. මොකටද? දෙවියන් වහන්සේගේ කැමැත්ත හොයාගෙන. විවිධ නායකයන් ගාවට යනවා, විවිධ දේශකයන් ගාවට යනවා. එහෙම නැත්නම් දිවසිවරු අනාගත වක්තෘන් ගාවට යනවා. මේගොල්ලෝ හරි කැමති මේ අනාගත වාක්‍ය වගේ දේවල් වලින්, එහෙම නැත්නම් අන් අය තුලින් දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගන්න. ඉතින් මම අද දවසේ මේ වෙලාවේ කැමති ඔබ සියලු දෙනාගේ ජීවිතවල දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා කියන්න. මගේ නම ඉස්සරහට ප්‍රොෆට් කියලා නැති වුණාට, අනාගත වක්තෘ කියලා නැති වුණාට මට පුළුවන් දේව වචනය තුලින් දෙවියන් වහන්සේගේ කැමැත්ත, ඔබගේ ජීවිතය ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත, මනුෂ්‍යයා ගැන දෙවියන් වහන්සේගේ පොදු කැමැත්ත මොකක්ද කියලා එළිදරව් කරන්න. අපි බලමු රෝම 8:29 පදේ. රෝම 8:29 මොකක්ද කියන්නේ කියලා. මග්නිසාද උන්වහන්සේ పూర్වයෙන් ඇඳිනගත් උන් තමන් වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුළුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්න పూర్වයෙන් නියම කළසේක. ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්න పూర్වයෙන් නියම කළසේක. මෙන්න කිතුණුව පිළිබඳ, සමස්ත කිතුණුව පිළිබඳව දෙවියන් වහන්සේගේ පොදු කැමැත්ත. ඉතින් අපිට එහෙ මෙහෙ යන්න නැත්තම් වෙන දේවල් කරන්න අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගන්න මෙන්න තියෙනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත. දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි සියලු දෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට සමාන වෙන එක. ක්‍රිස්තුස් වහන්සේගේ උස මහතේ ප්‍රමාණයට වර්ධනය වෙන එක. ක්‍රිස්තු චරිතය පැළඳ ගන්න එක. මෙන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත. ආමෙන්. ඉතින් අද දවසේ අපි තීරණයක් ගන්න යනවා. අද දවසේ සියලු දෙනා තීරණයක් ගන්න යනවා මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන පිණිස. ඉතින් තව දුරටත් අපි ගැඹුරට යමු. අපි බලමු කොහොමද මේ යේසුස් වහන්සේගේ ස්වරූපයට සමාන වෙන්නේ කියලා. දැන් අපි දන්නවා දෙවියන් වහන්සේගේ කැමැත්ත සෑම කිතුණුවෙක්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට සමාන වෙන එක. ඒ ක්‍රිස්තු චරිතය පැළඳ ගන්න එක, ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවන රටාව අනුගමනය කරන එක. ඉතින් අපි බලමු කොහොමද
යේසුස් වහන්සේගේ ස්වරූපයට සමාන වෙන්නේ. මම කැමති රෝම 12 දෙවනි පදය බලන්න. ඔබ සැම මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දෙය කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාර ඇත්තෝ වෙන්න. ඉතින් මේ දේව වචනේ සඳහන් වෙනවා ඇත්තටම අපි කොහොමද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට සමාන වෙන්නේ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට එසවෙන්නේ කියලා මේ වචනේ කියනවා. ඔබ සැම මේ ලෝකයේ ආකාරයට සමාන නොවි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයේ ආකාරයට සමාන වෙලා හිටියද? නැහැ. යේසුස් වහන්සේ මේ ලෝකයෙන් වෙනස්ව සිටියා. ඉතින් අද දවසේ කිතුණුව විදිහට අපිත් මේ ලෝකයෙන් වෙනස්ව සිටිය යුතුයි. ආමේන්. ඉතින් මේ කතා කරන්නේ සිත අලුත් කර ගැනීම තුලින් පමණයි අපිට ලෝකේ ආකාරයෙන් වෙනස් වෙන්න පුළුවන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආකාර වෙන්න පුළුවන්. ඒ අතුලාන්තයෙන් සිදුවෙන වෙනස, අතුලාන්තයෙන් සිදුවන හැරීම තුල පමණයි සැබෑ වෙනස සිද්ධ වෙන්නේ. ඉතින් බොහෝ වෙලාවට කිතුණුව බොහෝ දෙනා උත්සාහ කරනවා වෙනස පෙන්වන්න. හැබැයි බාහිරින් පමණයි. අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි අතුලාන්තයේ ඒ සැබෑ වෙනස නැතුව, ඒ සිත අලුත් වීම නැතුව අපිට ඇත්තටම වෙනස් වෙන්න බෑ. බොහෝ වෙලාවට අපි අඳින විදිහ වෙනස් කරගන්න හදනවා. බොහෝ දෙනා කතා කරන විදිහ වෙනස් කරගන්න හදනවා. නැත්තම් හෙයාර් ස්ටයිල් එක වෙනස් කරගන්න හදනවා. ජිම් එකට ගිහිල්ලා තමන්ගේ ශරීරයේ ප්‍රමාණයන් වෙනස් කරගන්න හදනවා. හැබැයි මේ කිසිම වෙනසක්වත් ඇත්තටම පළක් වෙන්නේ නෑ. ඔබ ඇත්තටම අභ්‍යන්තරයෙන් වෙනස් වුණේ නැත්තම්, ඔබගේ සිත අලුත් වුණේ නැත්තම් ඔබ මේ ලෝකයෙන් වෙනස් වෙන්නේ නෑ. ඒ කියන්නේ ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආකාර වෙන්නේ නැහැ. ඔබ දේව වචනය තුලින් ඇත්තටම ඔබගේ මනස, ඔබගේ සිත අලුත් කරගත යුතුයි. සිත අලුත් කර ගැනීම කියන්නේ ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආකාර සිතක්, මනසක් ආරෝපණය කර ගැනීමයි. ඔබ දේව වචනය තුලින් බලනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කොයි වගේද කියලා. ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන්න අවශ්‍ය නම් ඔබ මුලින්ම කරන්න ඕන දේ තමයි ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කොයි වගේද කියලා දැනගන්න අවශ්‍ය වෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කොයි වගේ කෙනෙක්ද? උන්වහන්සේගේ චරිතය කොහොමද? උන්වහන්සේගේ ජීවන රටාව මොකද්ද? උන්වහන්සේ තුල තිබුණු ගුණාංග මොනවාද? උන්වහන්සේ තුල නොතිබුණ දේ මොනවාද? මේ සියල්ල දැනගන්න අවශ්‍ය වෙනවා. ඔබට මේ සියල්ල දැනගන්න පුළුවන් මාර්ගය තමයි දේව වචනය. ඉතින් මේ දේව වචනය තුලින් ඔබ ඔබගේ සිත අලුත් කරගත යුතුයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මනස ආරෝපණය කරගත යුතුයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කොහොමද හිතුවේ? අන්න ඒ ආකාරයට ඔබ හිතන්න පුරුදු වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔබ අභ්‍යන්තරයෙන් සිත අලුත් කරගද්දී නිරතුරුවම નિરાයාසයෙන් ඔබ ඒ අතුලාන්තයේ සැබෑ වෙනස් වීම බාහිරින් ප්‍රකාශ කරන්න යනවා. බාහිරින් එය නිරන්තරයෙන්ම නිරතුරුවම ප්‍රකාශ වෙන්න යනවා. අන්න එතකොට අනිත් මිනිසයන් ඔබ තුලින් දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේව. මෙයා ලෝකේවා කෙනෙක් වගේ නෙමෙයි කියන ඒ මතයට ඒ සියලු දෙනා පැමිණෙන ඔබ තුලින් පොඩි ජේසු කෙනෙක්ව ඒ සියල්ලන් දකින්න යනවා. ආමෙන්. ඉතින් මේ සියලු දේ සිද්ධ වෙන්නේ ඔබ දේව වචනය තුලින්, දේව වචනයෙන් ඔබගේ සිත අලුත් කරගත්තොත් පමණයි. එතකොට ඔබ සිත අලුත් කරගද්දී, ඔබ සිත අලුත් කරගනිමින් සිටින්නා වූ පුද්ගලයෙක් වෙද්දී මම කලිනුත් කිව්වා નિરાයාසයෙන් එය බාහිරින් අනිත් අයට ඔප්පු වෙනවා. අන්න එවිට ඔබ ජීවිතේ මිරිකෙද්දී, අනිත් අය ඇවිල්ලා ඔබේ ඇඟේ හැප්පෙද්දී, නැත්තම් අනිත් අය ඇවිල්ලා ඔබට ඇඟිල්ලෙන් අනිද්දී ඔබ තුලින් අර නපුර, තරහව, කේන්තිය, දෝෂාරෝපණය වගේ දේවල් එළියට එන්නේ නැහැ. මොකද ඔබ සිත අලුත් කරගත්තා වූ පුද්ගලයෙක්. මොකද ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මනස ආරෝපණය කරගත්තා වූ පුද්ගලයෙක්. ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආකාර පුද්ගලයෙක්. එම නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල නොතිබුණා වූ දේවල් ඔබ තුල තවදුරටත් නැහැ. ඔබ තුලින් එළියට එන්නේ ඔබ මිරිකෙද්දී යේසුස් වහන්සේ තුල තිබුණා වූ දේවල් මොනවද? ප්‍රේමය, ප්‍රීතිය, ඒ වගේම කමාවදීම, සමාවදීම, ඉවසිලිවන්තකම, මෙන්න මේ ආකාර දේවල් තමයි ඔබ තුලින් එළියට එන්නේ. ඔබ
සිත අලුත් කරගන්නේ නැතුව බාහිරින් පමණක් වෙනස් වෙන්න හදනවා නම් බාහිරින් පමණක් ඔබ වෙනස් පුද්ගලයෙක් කියලා පෙන්වන්න හදනවා. ඇත්තටම සහෝදරයා සහෝදරිය ඒක තේරුමක් නැති දෙයක්. මොකද ජීවිතේ ඔබ මිරිකෙද්දී අනිත් අය ඇවිල්ලා ඔබේ ඇඟේ හැප්පෙද්දී ඔබේ ඇතුලේ තියෙන දේ එළියට එනවා. හරියට කප් එකේ තිබුණ කෝපි එළියට හැලුණා වගේ. එතකොට નિરાයාසයෙන් එළි වෙන්න යනවා, එළි දරව් වෙන්න යනවා. ඔබ තුල ඇත්තටම තිබෙන්නේ මොනවාද කියන කාරණාව. ඇත්තටම ඔබ සිත අලුත් කරගත්තා වූ පුද්ගලයෙක්ද කියන කාරණාව. ඔබ සැබෑවට ඇතුළාන්තයෙන් වෙනස් වුණා වූ වෙනස් වෙන්නා වූ සිත අලුත් කරගනිමින් ඉදිරියට ගමන් කරන්නා වූ පෙරට ගමන් කරන්නා වූ කිතුණුවෙක් නම් નિરાයාසයෙන් ඒ දේ ලෝකයට ප්‍රකාශ වෙන්න යනවා. ඒක අමුතුවෙන් උත්සාහ අරගෙන ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ආමෙන්. ඒ වගේම තවත් බයිබල් පදයකට අනගි අනර්ග බයිබල් පදයකට අපි අවධානය යොමු කරමු. මොකක්ද බයිබල් පදේ? මතෙව් 12:23. මතෙව් 12:23 බලමු. මතෙව් 12:33 සමා වෙන්න. මතෙව් 12:33 මතෙව් 12:33 මොකක්ද කියන්නේ කියලා. ගහත් ඒකේ පළත් යහපත් යයි පිළිගන්න, නොහොත් ගහත් ඒකේ පළත් නරකයයි පිළිගන්න. මක් නිසාද? ගහ ඒකේ පළ වලින් ඇඳන ගනු ලැබේ. ඉතින් අපි ජීවිතේ මිරිකෙද්දී අපේ ජීවිතේ පළ වලින් මිනිස්යන් අඳුරගන්න යනවා ඇත්තටම අපේ ඇතුළාන්තයේ මොනවාද තියෙන්නේ කියලා. නැත්තම් අපි ඇතුලෙන් වෙනස් වුණා වූ පුද්ගලයෙක්ද කියලා. නැත්තම් අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පරමාදර්ශය කරගත්තා වූ පුද්ගලයෙක්ද කියලා අනිත් මිනිස්යන් දැනගන්න යනවා. හරියට ගහේ පළ වලින් අපිට ගහ අඳුර ගන්න පුළුවන් වගේ අපේ ජීවිතේ අපේ පළ වලින් අනිත් අයට පුළුවන්, නැත්නම් අපිටම පුළුවන් අපිව අඳුර ගන්න. එහෙම නැත්නම් අනිත් අයට පුළුවන් ඇත්තටම මෙයා කවුද කියලා, මෙයා යේසුස් වහන්සේ වගේ පුද්ගලයෙක්ද කියලා අඳුර ගන්න. ආමේන්. ඉතින් සිත අලුත් කර ගැනීම ඉතා වැදගත් වෙනවා. සිත අලුත් නොකරගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන්න කිසිම පුද්ගලයෙක්ට බැරි නිසා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙන්න කිසිම පුද්ගලයෙක්ට බෑ සිත අලුත් නොකරගෙන. ඉතින් අපි මේ සිත මනස කියන දේ ගැන වැඩි අවධානයක් දිය යුතුව තිබෙනවා අද දවසේ. මොකද දෙවියන් වහන්සේගේ කැමැත්ත මම කලින් සඳහන් කරා. උන්වහන්සේගේ කැමැත්ත තමයි සියලු දෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට සමාන වීම. එතකොට කිතුණුව විදියට අපේ යුතුයකම, අපේ උවමනාව, අපේ වගකීම, අපේ පිපාසය තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ කිරීම. ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත තිබෙනවා. ඒ කැමැත්ත සම්පූර්ණ කිරීම සඳහා සිත අලුත් කරගත යුතුව තිබෙනවා. ආමේන්. මේ වෙලාවේ මට තවත් කතාවක් මතක් වෙනවා. හොඳ කතාවක්. ඉතින් මේ කතාව මම ඕගොල්ලන්ට කියනවා දැන්. මේකෙන් යම්කිසි දෙයක් ඔබට එළිදරව් වෙන්න යනවා. සුදාත්මයන් වහන්සේ ඔබට දෙයක් එළිදරව් කරන්න යනවා. ආමේන්. රාකසිලි බෂාදලරි කන්දෝරෝ. ඉතින් එක තාත්තා කෙනෙකුයි දුවෙකුයි ඉන්නවා. මේ තාත්තා ෆොටෝග්‍රැෆර් කෙනෙක්. එහෙම නැත්නම් ඡායාරූප ශිල්පියෙක්. ඉතින් මේ දෙන්න දවසක් යම් කිසි ස්ථානකට යනවා. අපි කියමු පික්නික් එකක් යනවා කියලා. මේ දෙන්න යනවා යම් කිසි ස්ථානකට. ඉතින් තාත්තා අතේ කැමරා එකක් තියෙනවා. තාත්තා ෆොටෝග්‍රැෆර් කෙනෙක්නේ. ඉතින් මේ තාත්තා ඒ ස්ථානයේ ඡායාරූපයක් ගන්නවා. ඉතින් මේ තාත්තා ෆොටෝග්‍රැෆර් කෙනෙක් නිසා එයාට ලස්සන ඡායාරූප ගන්න පුළුවන්. ඉතින් මේගොල්ලෝ හැමතිස්සම කරපු දේ තමයි බොහෝ තැන්වල ගිහිල්ලා මේ තාත්තයි දුවයි ෆොටෝ ගන්න එක. ඉතින් මේ ස්ථානයේදීත් මේ තාත්තා ෆොටෝ එකක් ගන්නවා. හැබැයි ෆොටෝ එක අරන් ඉවර වෙච්ච ගමන් මෙයා දකිනවා මේ ස්ථානයේ කිසියම් නෝටිස් එකක් තියෙනවා. මේ නෝටිස් එකේ මොකද්ද සඳහන් වෙන්නේ? මේ ස්ථානයේ ඡායාරූප ගැනීම තහනම් කියලා. මේ ස්ථානයේ ඡායාරූප ගැනීම තහනම් කියලා. ඉතින් මේ තාත්තා මේ නෝටිස් එක දකිනවා. ඔයා හිතන්නේ මේ තාත්තා මොකක් කරන්නේ නැද්ද? ඔයා හිටියනම් මොකද්ද ඔයා කරන්නේ? ඔව් මේ තාත්තා ඔයා වගේ තමයි. ආමේන්. ප්‍රේස් ද ලෝඩ්. මේ තාත්තා ලෑස්ති වෙනවා මේ ෆොටෝ එක ගත්තු ෆොටෝ එක ඩිලීට් කරන්න. එතකොට දුව මේ දේ දකිනවා. මේ පුංචි දුව මේ දේ දකිනවා. එතකොට දුව මොකද්ද තාත්තට කියන්නේ? දුව කියනවා තාත්තේ කවුරුත් දැක්කේ නැහැ අපි ෆොටෝ එක ගන්නවා. ඒ නිසා ෆොටෝ එක ඩිලීට් කරන්න අවශ්‍ය නැහැ.
දුව මෙන්න මෙහෙම තමයි කියන්නේ. එතකොට මේ තාත්තා මොකද්ද මේ දුවට දෙන උත්තරේ? මේ තාත්තා කියනවා මේ දුවට, දුවේ කවුරුත් දැක්කේ නැහැ, හැබැයි මම දැක්කා. දුවේ කවුරුත් දැක්කේ නැහැ, හැබැයි මම දැක්කා. එහෙම කියලා මේ තාත්තා මේ ෆොටෝ එක ඩිලීට් කරනවා. ඉතින් මේ දෙන්න මේ ස්ථානයෙන් යන ගමන් තාත්තා දුවට කියනවා, දුවේ දවසක ඔයාටත් මං වගේ වෙන්න පුළුවන්. ඉතින් මේ තාත්තා ඇත්තටම අදහස් කරේ දුවටත් ලොකු වුණාම ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න පුළුවන් කියන නාව. මේ හැබැයි මේ දේට දුව දීපු උත්තරේ තමයි මේක. හැමෝම සර්ප්‍රයිස් වෙන උත්තරයක් ඇත්තටම. මේ දුව දෙනවා එකට උත්තරේ, තාත්තේ මට ඔයා වගේ වෙන්න පුළුවන්, මම ඔයා වගේ හිතන්න පුරුදු වෙච්ච දවසට. තාත්තේ මට ඔයා වගේ වෙන්න පුළුවන්, මට ඔයා වගේ හිතන්න පුළුවන් වෙච්ච දවසට. ආමෙන්. ඉතින් අද දවසේ දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි ඔබ සියලු දෙනාගේ ජීවිත තුළ ඔබ සියලු දෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට සමාන වීම. ඉතින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට සමාන වෙන්න පුළුවන් ඕගොල්ලෝ හැමෝටම. ඕගොල්ලෝ හැමෝම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ හිතන්න පුරුදු වෙච්ච දවසට. ඕගොල්ලන්ට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ හිතන්න පුළුවන් වුණාම ඔබට පුළුවන් අර දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ කරන්න, යේසුස් වහන්සේගේ ස්වරූපයට සමාන වෙන්න. ආමෙන්. praise the Lord. ඉතින් මේ සිත, මනස කියන එක හරිම වැදගත්. තවත් දෙයක් ගත්තොත් අපි පින්තූරයක් පෙන්නනවා 10 දෙනෙක්ට. එකම පින්තූරේ 10 දෙනෙක්ට පෙන්නනවා. එතකොට මේ පින්තූරේ ගැන යමක් මේ 10 දෙනාට තනි වාක්‍යයක් ලියන්න කියනවා. එතකොට මේ 10 දෙනා ලියන වාක්‍ය එක සමාන වෙනවද? නැහැ. මේ 10 දෙනා ලියන්නේ වාක්‍ය 10ක්. හැබැයි මේගොල්ලෝ දකින පින්තූරේ එකයි. එකම පින්තූරේ තමයි මේගොල්ලන්ට පෙන්වන්නේ. හැබැයි මේගොල්ලෝ ලියන්නේ වාක්‍ය 10ක්. මොකද්ද ඒකට හේතුව? මොකද්ද ඒකට හේතුව? එකම දේ තමයි මේගොල්ලෝ දකින්නේ. මොකද ඒගොල්ලෝ ලියන්නේ ඒගොල්ලෝ දකින දේ නෙමෙයි. ඒගොල්ලෝ ලියන්නේ ඒගොල්ලෝ දකින දේ ගැන හිතන දේ. ආමෙන්. ඒගොල්ලෝ දකින දේ ගැන හිතන දේ තමයි ඒගොල්ලෝ ලියන්නේ. ඉතින් ඒ වගේ අපි දේවල් දකින විදිය, ඒ දේවල් ගැන හිතන විදිය කොච්චර වැදගත්ද කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. අපි ජීවිතේ දිහා බලන විදිය, ඒ වගේම අපේ ඇඟේ කට්ටිය ඇවිල්ලා හැප්පෙද්දි ඒ දිහා බලන විදිය, නැත්තම් අපි ජීවිතේ මිරිකෙද්දි ඒ දිහා බලන විදිය, ඒ වගේම විවිධ වාතාවරණයන් වලදී, විවිධ අවස්ථාවන් වලදී අපිට අයුක්තිය සිද්ධ වෙද්දී අපි ඒ දිහා බලන විදිය, ඒ වගේම විවිධ ප්‍රශ්න ගැටලු වෙද්දී අනිත් අය අපිට කිසිම හේතුවක් නැතුව දෝෂාරෝපණය කරද්දී, වරද තබද්දී අපි ඒ දිහා බලන විදිය, ඒ ගැන හිතන විදිය හරිම වැදගත්. මොකද අපි යේසුස් වහන්සේ වගේ හිතන්න පුරුදු වුණාම, උන්වහන්සේගේ මනස, ක්‍රිස්තුස් වහන්සේගේ මනස ආරෝපණය කරගෙන ක්‍රිස්තුස් වහන්සේ, යේසුස් වහන්සේ වගේ හිතන්න පුරුදු වුණාම අන්න අපි සමාන වෙනවා යේසුස් වහන්සේගේ ස්වරූපයට. ඉතින් මේ සිත, මේ මනස, අපි හිතන විදිය හරිම වැදගත්. මේ හිතන විදිය වෙනස් කරගන්න නැතුව, සිත අලුත් කරගන්නේ නැතුව කිතුණුවෙට කවදාවත් බෑ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන්න. කිතුණුවෙට කවදාවත් බෑ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආකාර වෙන්න. ආමෙන්. මම හිතනවා ඔබ සියලු දෙනා යමක් ලබා ගන්නවා කියලා. ආමෙන්. ඉතින් අපි තවත් බයිබල් පදයකට යමු. දැන් රෝම 12 අපි ඉස්සෙල්ලා බැලුවා රෝම 12:33 පදය. දැන් අපි බලන්න යනවා රෝම 12 පළවෙනි පදය. රෝම 12 පළවෙනි පදය. මේ රෝම පොත ගැන කිව්වොත් රෝම පළවෙනි පරිච්ඡේදයේ ඉඳලා 11 වෙනි පරිච්ඡේදය වෙනකන් පාවුල්තුමා කතා කරනවා දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්න කොටගෙන මිනිස්යාට ගැලවීම දීම ගැන, ඒ වගේම මනුෂ්‍යව ධර්මිෂ්ඨ කරනු ලැබීම, ඒ වගේම මහිමවත් කරනු ලැබීම ගැන කතා කරනවා. ඉතින් මේ 11 වෙනි පරිච්ඡේදයෙන් පස්සේ 12 වෙනි පරිච්ඡේදයට එද්දී පාවුල්තුමා කතා කරනවා මේ සියලු දේ තුල දෙවියන් වහන්සේ, සියලු දේ කිරීම තුල දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. අපි බලමු මොකද්ද මේ රෝම 12 පළවෙනි
පදේ කියන්නේ. එබැවින් සහෝදරයනි ඔබ සැමගේ ශරීරයන් ජීවමාන වූ ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා ඔබ සැමගේ ඉල්ලමි. එය ඔබ සැමගේ ආත්මික සේවය වේ. මොකද්ද? එය ඔබ සැමගේ ආත්මික සේවය වේ. ඉතින් මේ පදේ සඳහන් වෙන අපි මේකම බලමු මේකේ ඉංග්‍රීසි වර්ෂන් එකේ මොකද්ද තියෙන්නේ කියලා. මට දෙන්න ඉංග්‍රීසි වර්ෂන් එක. I appeal to you therefore, brethren, and beg of you in view of all the mercies of God to make a decisive dedication of your bodies, presenting all your members and faculties as a living sacrifice, holy, devoted, consecrated and well pleasing to God, which is your reasonable, rational, intelligent service and spiritual worship. මෙන්න පළවෙනි සිංහල පදේ සඳහන් වෙනවා මොකද්ද සඳහන් වෙන්නේ ආත්මික සේවය කියලා. ඊට පස්සේ ඉංග්‍රීසි වර්ෂන් එකේ සඳහන් වෙනවා spiritual worship. එතකොට spiritual worship ආත්මික නමස්කාරය. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් මේ ආත්මික සේවය සහ ආත්මික නමස්කාරය එක සමානයි. ආත්මික සේවය ආත්මික නමස්කාරය එක සමානයි. ආමේන්. ඉතින් මේ බයිබල් පදේ ඇත්තටම සඳහන් වෙන්නේ පාවුල්තුමා කියන්න උත්සාහ කරන්නේ දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් කරපු දේ කරන දේ, යේසුස් වහන්සේ ඔබ වෙනුවෙන් කරපු දේ කරන දේ, ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වෙනුවෙන් කරපු දේ කරන දේ ඔබ සැබෑවටම ගැඹුරට ඒක තේරුම් ගත්තම, ඒක අවබෝධ කරගත්තම, ඒක ජීවිතයට බාරගත්තම ඔබේ මුළු ජීවිතයෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන්, යේසුස් වහන්සේ වෙනුවෙන්, ශුද්ධාත්මයන් වහන්සේ වෙනුවෙන් කැප වෙනව ඇරෙන්න ඔබට වෙන විකල්පයක් නැහැ. ආමෙන්. ඔබට වෙන විකල්පයක් නැහැ කියන එක තමයි මේක සඳහන් වෙන්නේ. අපි සිංහල වර්ෂන් එකට යමුද ආයේ? ඔව්. මේකේ සඳහන් වෙන්නේ ඔබ දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ, ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වෙනුවෙන් කළා වූ දේ සැබෑවට ගැඹුරට තේරුම් ගත්තම, අවබෝධ කරගත්තම ඔබේ මුළු ජීවිතේ උන්වහන්සේ වෙනුවෙන් දෙන එක ඇරෙන්න ඔබට වෙන විකල්පයක් වෙන දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. ආමෙන්. praise the Lord. ඉතින් මේ ගැන මේ බයිබල් පදේ සඳහන් වෙනවා ඔබගේ ශරීරයන් ජීවමාන වූ ශුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට. යාගයක් කියන්නේ මොකද්ද? පූජාවක්. පූජාවක්. එතකොට පරණ ගිවිසුමේ මේ පූජාවන් ගැන බොහෝ කොට සඳහන් වෙනවා. පරණ ගිවිසුමේ පූජකයෙක් හිටියා. ඉතින් මේ පූජකයා තමයි පූජාවන් යාගයන් ඔප්පු කරන්නේ. එතකොට පරණ ගිවිසුම අධ්‍යයනය කරොත් ඔබට දැනගන්න පුළුවන්, දැක ගන්න පුළුවන් මේ පූජාවන් ගැන, දෙවියන් වහන්සේ මේ පූජාවන් ඔප්පු කරන විදිහ ගැන, මේ යාගයන් ඔප්පු කරන විදිහ ගැන දෙවියන් වහන්සේ යම්කිසි ක්‍රමවේදයක් දීලා තිබ්බා. ඒ ක්‍රමවේදයට තමයි පූජාව ඔප්පු කරන්න ඕනේ, මේ යාගය ඔප්පු කරන්න ඕනේ. ඒ වගේම මේ පූජාවේ යම්කිසි සතෙක් වෙන්න පුළුවන්, එළුවෙක්, බැටළුවෙක් වෙන්න පුළුවන්, යම්කිසි ප්‍රමිතියක්, මට්ටමක් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නා වූ ප්‍රමිතියක්, මට්ටමක් තිබ්බා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් බැටළුවා කුළුදුල් සතෙක් වෙන්න ඕනේ, ලප කැලල් නැති, කිසිදු ආබාධයක් නැති ඉස්තරම්ම ගනේ සත්වයක් වෙන්න ඕනේ. එතකොට මේ පරණ ගිවිසුම තුල දෙවියන් වහන්සේ මේ පූජාවට යම්කිසි ප්‍රමිතියේ මට්ටමක්, උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නා වූ ප්‍රමිතියේ මට්ටමක් දීලා තිබ්බා. ඒ වගේම ඕන විදිහට පූජාව ඔප්පු කරන්න බෑ. පූජකයා විසින් ඒ දෙවියන් වහන්සේ දීලා තියෙන ක්‍රමවේදයට අනුව තමයි පූජාව ඔප්පු කරන්න ඕනේ. ඉතින් මෙතනත් සඳහන් වෙනවා යම් කිසි යාගයක් ගැන. හැබැයි දැන් පරණ ගිවිසුමේ පූජාවේදී මේ සතා මැරෙනවා, ලේ වැగిරෙනවා. ඉතින් අද දවසේ අපි නව ගිවිසුමේ කිතුනුව විදියට ලේ වැగిරීමක් මෙහෙම කවුරුත් මැරෙන්න අවශ්‍ය නැහැ. මොකද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාව තුළින්, නැවත උත්ථානය තුළින් ඒ ආකාර පූජාවන් සම්පූර්ණ කරලා අවසන් කරලා ඉවරයි. ඉතින් අද දවසේ මෙතන යාගයක් ගැන සඳහන් වෙනවා. මෙතන සඳහන් වෙන්නේ ජීවමාන යාගයක් ගැන. මොකද්ද මේ ජීවමාන යාගයක් වීම කියන්නේ? ජීවමාන යාගයක් වීම කියන්නේ මොකද්ද කියලා අපි බලමු. ගලාති 2:20 පදය බලමු.
මම ක්‍රිස්තුස් වහන්සේ සමග කුරුසෙහි ඇනගසනු ලැබ සිටිමි. එසේ වී නුමුත් මම ජීවත් වෙමි. නමුත් තවත් මා නොව ක්‍රිස්තුස් වහන්සේ මා තුල ජීවත් වනසේක. තවද මා දැන් මාංශයේ ජීවත් වෙන ජීවිතය මට ප්‍රේම කළා වූ මා උදෙසා තමන්ම පාවා දුන්නා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි. Amen. Praise the Lord. ඉතින් අද දවසේ මේ නවගිවිසුමේ යාගේ පූජාව තමයි කවුරුත් මැරෙන්න අවශ්‍ය නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප සියලු දෙනා වෙනුවෙන් ඒ දේ කරලා සම්පූර්ණ කරා. අද දවසේ අපිට තියෙන අපි කළ යුතු දේ තමයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේ තමයි අපි උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වීම. ආමෙන්. අපි උන්වහන්සේ වෙනුවෙන් ජීවත් විය යුතුයි. අපේ මුළු ජීවිතය උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේ ගෞරවයට පත්වෙන ලෙස උන්වහන්සේ නමස්කාරයට පත්වෙන ලෙස ජීවත් විය යුතුයි. අන්න ඒ ජීවත් වීම තමයි ආත්මික සේවය වෙන්නේ. අන්න ඒ ජීවත් වීම තමයි සැබෑ ආත්මික නමස්කාරය වෙන්නේ. එතකොට දෙවියන් වහන්සේ බලනවා හොයනවා උන්වහන්සේට සැබෑ ලෙස නමස්කාර කරන අය මුළු ආත්මේනුත් මුළු සැබෑකමනුත් නමස්කාර කරන අය මෙන්න මේ තියෙනවා. ආත්මයෙන් සැබෑවින් නමස්කාර කිරීම කියන්නේ ජීවමාන යාගයක් වීම. උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වීම. ආමෙන්. ඉතින් අද දවසේ අපි කල්පනා කරලා බලන්න ඕනේ අපි කොතරම් දුරට දෙවියන් වහන්සේව යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පැළඳගෙන සිටනවද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අපේ ජීවිතයට ආදේශ කරගෙන තිබෙනවද? මෙන්න මේ පදේ සඳහන් වෙනවා. අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වීම තමයි මේ ජීවමාන යාගය වෙන්නේ. එතකොට මේ පූජාව මේ යාගය මේ එක මොහොතකින් නැත්තම් පැය ගානකින් නැත්තම් එක රැයකින් සම්පූර්ණ වෙන දෙයක් නෙමෙයි. පරණ ගිවිසුමේ වගේ මේක නිතිපතා වෙන්න ඕනේ. මේක හැමතිස්සෙම හැම තප්පරේ වෙන්න ඕනේ දෙයක්. සෑම මොහොතකම අපි කද්දි අපි බොද්දි අපි අඳිද්දි අපි කතා කරද්දි අපි හුස්ම ගනිද්දි මේ සෑම දෙයකදීම දෙවියන් වහන්සේ වෙනුවෙන් ඒ දේ සිද්ධ වෙන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේ අප තුලින් ප්‍රකාශ වෙන්න ඕනේ. ඒ සියලු දෙනා ඒ පොඩි ජේසු අප තුලින් දකින්න ඕනේ. ආමෙන්. ඉතින් මේ ආකාරයට ජීවත් වීම තමයි ජීවමාන යාගයක් වීම කියන්නේ. ඉතින් මම කිව්වා පරණ ගිවිසුමේ ඒ පූජාව පිළිබඳ දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන මට්ටමක් තිබ්බා කියලා. ඒ ප්‍රමිතියක් තිබ්බා කියලා. ඉතින් මේකේ සඳහන් වෙනවා උන්වහන්සේ මේ රෝම 12 පළවෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා උන්වහන්සේ සුද්ධ වූ පිළිගත හැකි වූ යාගයක් වෙන පිණිස අපි සියලු දෙනාගෙන් මේ දේ බලාපොරොත්තු වෙනවා කියලා. ආමෙන්. ඉතින් අපි අද දවසේ තේරුම් ගන්න ඕනේ. අද දවසේ අපි කල්පනා කරලා බලන්න ඕනේ. අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් කොච්චර කැපකිරීමක් කරනවද? අපි උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙනවද කියන කාරණා. උන්වහන්සේගේ සේවයට අපි කොච්චර විශ්වාසවන්තද? උන්වහන්සේගේ වැඩේට අපි කොච්චර විශ්වාසවන්තද කියන කාරණාව අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ ජීවමාන යාගයක් විය හැක්කේ අනිවාර්යෙන් සිත අලුත් කරගත්තා වූ පුද්ගලයෙක්ට පමණයි. සිත අලුත් නොකරගත්තා වූ කිසිම පුද්ගලයෙක්ට ජීවමාන යාගයක් වෙන්න බෑ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ආකාර පුද්ගලයෙක්ට පමණයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට සමාන වෙමින් සිටින පුද්ගලයෙක්ට පමණයි උන්වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවමාන යාගයක් වෙන්න පුළුවන්. සැබෑ ආත්මික සේවය කියන්නේ ඒක. සැබෑ ආත්මික නමස්කාරක කිරීම කියන්නේ ඒක. ඔබට සැබෑ නමස්කාර කරන්නෙක් වෙන්න අවශ්‍ය නම් නැත්තම් සැබෑ ආත්මික සේවය කරන්නෙක් වෙන්න අවශ්‍ය නම් ඔබ පළමුව කරන්න ඕන කාරණාව සිත අලුත් කර ගැනීම. සිත අලුත් කර ගැනීම තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට සමාන වීම. සමාන වෙමින් ඔබ උන්වහන්සේ වෙනුවෙන් මුළු ජීවිතය කැපකොට උන්වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වීම තමයි ඔබ කළ යුත්තේ. අන්න එවිට ඔබ ආත්මික සැබෑ ලෙස ආත්මික නමස්කාර කරන්නෙක් වෙනවා. අන්න එවිට ඔබ සැබෑ ලෙස ආත්මික සේවය කරන්නෙක් වෙනවා. ආමෙන්. අපි තේරුම් ගන්න ඕන කාරණාව ශරීරයෙන් ඔප්පු කිරීම කියන්නේ මුළු ජීවිතයෙන් ඔප්පු කිරීම. ඔබට සිත අලුත් කරගන්නේ නැතුව අලුත් වූ සිතක් නැතුව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මනස නැතුව ඔබට ශරීරයෙන් මේ යාගය මේ පූජාව ඔප්පු කරන්න බෑ. ආමෙන්.
ඉතින් මම හිතනවා ඔබ යමක් ලබා ගන්නවා කියලා. ආමෙන්. praise the Lord. සුදාත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියා කරමින් සිටිනවා. සුදාත්මයන් වහන්සේ ඔබට සේවය කරමින් සිටිනවා. උන්වහන්සේ ඔබට හංගවනවා, මඟ පෙන්වනවා. ඉතින් මම දන්නවා සුදාත්මයන් වහන්සේගේ සේවය මඟ පෙන්වීම තුල අද දවසේ යම්කිසි වෙනසක් වෙනවා. ඔබේ ජීවිතයේ වෙනසක් වෙනවා. ඔබේ චරිතයේ වෙනසක් වෙනවා. අද දවසේ ඔබේ චරිතය වෙනස් වෙමින් මින්මසු ඔබගේ ජීවිතය තුල ඔබ මිරිකීම් තුලින් ගමන් කරද්දී ඔබේ ඇඟේ අනිත් ඇවිල්ලා හැප්පෙද්දී ඔබ තුලින් එළියට එන්න යන්නේ යේසුස් වහන්සේ තුල තිබුණා වූ දේවල්. ඒ යහපත් වූ දේවල්ම පමණයි. හරියට ඒ කප් එකේ කෝපි තිබුණ නිසා ඒ කප් එකෙන් කෝපි හැලනා වගේ අද දවසේ පටන් ඔබගේ ජීවිතයෙන් අනිත් අය දකින්න යන්නේ, ඔබේ ජීවිතය තුලින් එළියට එන්න යන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තිබුණා වූ දේවල්මයි. අවසාන වශයෙන් මම කාරණා 4ක් ගැන කතා කරන්න කැමතියි. ආමේන්. ඉතින් මේ කාරණා 4 තමයි සැබෑ ආත්මික නමස්කාර කරන්නෙක්, එහෙම නැත්නම් සැබෑ ආත්මික සේවය කරන්නෙක් තුල තිබෙනා වූ ලක්ෂණ 4ක්. මේ ලක්ෂණ 4 මේ ආත්මික සේවය කරන පුද්ගලයන් තුල, ආත්මික නමස්කාරය කරන පුද්ගලයන් තුල තිබෙනවා. එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන් මේ ලක්ෂණ 4 ඔබේ ජීවිතය තුල ඔබ තුල තිබෙනවද? ඔබ සැබෑ ලෙස ආත්මික නමස්කාර කරන්නේද? ඔබ සැබෑ ලෙස ආත්මික සේවය කරන්නේද කියන එක. ආමේන්. පළවෙනි කාරණාව අපි බලමු. සියල්ල දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස කරයි. ඉතින් මේ ආත්මික සැබෑ ලෙස ආත්මික නමස්කාර කරන්නන්, ඒ වගේම සැබෑ ලෙස ආත්මික සේවය කරන්නන් තුල තියෙන පළවෙනි ලක්ෂණය විදියට මම පෙන්නනවා සියල්ල දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස කරනවා මේ පුද්ගලයන්. අපි බලමු 1 කොරින්ති 10:31 මොකක්ද කියන්නේ කියලා. එහෙයින් ඔබ සැම කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස කරන්න. ඔන්න ජීවමාන යාගයක් වීම. ඔබ කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස කරන්න. මම කිව්වා අපි කද්දි බොද්දි කතා කරද්දී, අපි හැසිරෙද්දී, අපි අඳිද්දී, අපි ඒ සියල්ල තුලින් දෙවියන් වහන්සේව නියෝජනය කර යුතුයි. ඒ සියල්ල තුලින් දෙවියන් වහන්සේව ගෞරවයට පත්විය යුතුයි. ආමේන්. අපේ ජීවිතය තුල, අපේ ජීවන රටාව තුල, අපේ හැසිරීම තුල දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෞරවයට පත් වෙන්නේ නැත්නම්, උන්වහන්සේව අගෞරවයට පත් වෙනවා නැත්නම් අපි දිහා බලන පුද්ගලයා යේසුස් වහන්සේව, දෙවියන් වහන්සේව දකින්නේ අප තුලින්. ඉතින් අප ඔවුන්ට දෙන්නේ වැරදි ආදර්ශයක් නම්, වැරදි පින්තූරයක් නම් දෙවියන් වහන්සේ අගෞරවයට පත් වෙනවා. ඉතින් මේ ගැන අපි හිතලා බලන්න ඕනේ. ඔබගේ සෑම ක්‍රියාවක් තුළම, ඔබගේ සෑම හැසිරීමක් තුළම, ඔබගේ ජීවන රටාව තුළ දෙවියන් වහන්සේ සෑම අංශයක්, සෑම ශේෂ්ත්‍රයක් තුළම ගෞරවයට පත් වෙන්නේ නැත්නම් ඒ ගැන සිතා බැලිය යුතුයි. එහෙම පත් වෙන්නේ නැත්නම් ඔබ ඒ ගැන කල්පනා කරලා බලලා ඒ ගැන ඔබගේ ස්වභාවය, ඔබගේ චරිතය වෙනස් කරගනිමින් සෑම දෙයක්ම දෙවියන් වහන්සේගේ ගෞරවය උදෙසා කරන්නා වූ පුද්ගලයෙක් බවට පත් විය යුතුයි. අන්න එවිට ඔබට පුළුවන් සැබෑ ආත්මික සේවය කරන්නෙක් වෙන්න. අන්න එවිට ඔබට පුළුවන් සැබෑ ආත්මික නමස්කාර කරන්නෙක් වෙන්න. ඔබ කරන්නා වූ සේවය තුල ඔබ කොතරම් විශ්වාසවන්ත වේදේ කරනවද? ඔබගේ රැකියාව තුල ඔබ කොච්චර විශ්වාසවන්තද? ඔබගේ සභාව තුල ඔබ කොච්චර විශ්වාසවන්ත පුද්ගලයෙක්ද? ඔබේ දේවල් වලින්, ඔබේ හැසිරීම තුලින්, ඔබේ පවුල තුල ඔබ කොච්චර විශ්වාසවන්තද? මේ සියල්ල තුලින් ඔබ කල්පනා කරලා බලන්න ඕනේ දෙවියන් වහන්සේ ගෞරවයට පත් වෙනවද කියලා. යම් කිසි දෙයක් මට මේ වෙලාව මතක් වුණා. ජූදස් කාරියොත්. මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම දන්නවා කවුද මේ පුද්ගලයා කියලා. කවුරුත් මේ පුද්ගලයාට කැමති නැහැ. ජූදස් කාරියොත්ට කවුරුත් කැමති නැහැ. හේතුව ඇයි? මොකද්ද ජූදස් කරපු වැරද්ද? යේසුස් වහන්සේව පාව දුන්නා. ඉතින් සමහර කිතුනෝ ඉන්නවා නම අහන්නත් කැමති නැහැ. ජූදස් කිව්වත් අප්සෙට් අවුල්. ඉතින් ජූදස් මොකද්ද කරේ?
ජූදස් යේසුස් වහන්සේව පාවලා දුන්නා. ඇයි පාවලා දුන්නේ යේසුස් වහන්සේව? මොකක් සඳහාද පාවලා දුන්නේ යේසුස් වහන්සේව ජූදස්? බයිබලයේ සඳහන් වෙනවා ඔහු යේසුස් වහන්සේව පාවලා දුන්නේ රිදී කාසි 30කට. රිදී කාසි 30කට. ඉතින් යේසුස් වහන්සේව ජූදස් පාවලා දීපු නිසා කිතුනෝ අපි කවුරුත් ජූදස්ට කැමති නෑ, ආස නෑ. ඔහු හරිම ලොකුම පව්කාරයා විදියට සමහර වෙලාවට කිතුනෝ සලකනවා. ඒ කියන්නේ නම අහන්නත් අකමැති තරම්. හැබැයි අපි අපේ සිත් සෝදිසි කරලා බලන්න අවශ්‍ය වෙනවා. අපේ ජීවිත විමර්ශනය කරලා බලන්න අවශ්‍ය වෙනවා. ජූදස් යේසුස් වහන්සේව පාවලා දුන්නේ රිදී කාසි 30කට. හැබැයි සමහර වෙලාවට කිතුනෝ තමන්ගේ ජීවිතවල ඒ තමන්ගේ සිල්ලර වාසිතක තමන්ගේ පොඩි ලාභ තක නැත්තම් තමන්ගේ පොඩි වාසි උදෙසා යේසුස් වහන්සේව කොච්චර පාවලා දෙනවද? යේසුස් වහන්සේව කොච්චර පාවලා දෙනවද? එහෙම කර අපි ජූදස්ට ඇඟිල්ල දික් කරනවා. ජූදස්ට ලෝකේ ලොකුම පව්කාරයා කියලා කියනවා. හැබැයි බොහෝ වෙලාවට අපේ ජීවිතවල රිදී කාසි 30කටත් අඩු වටිනාකමක් ඇති දේවල් උදෙසා යේසුස් වහන්සේව පාවලා දෙන අවස්ථා තියෙනවද නැද්ද කියලා අපි අපේ සිත් සෝදිසි කර බැලිය යුතුයි. මේ සියලු පාවා දීම් තුල පොඩි වාසි වෙන්න පුළුවන්, පොඩි ලාභයක් වෙන්න පුළුවන්, පොඩි පහසුවක් වෙන්න පුළුවන්. මේ සියල්ල තුල දෙවියන් වහන්සේව අගෞරවයට පත් වෙනවා. මේ සියල්ල තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අගෞරවයට පත් වෙනවා. ඉතින් අද දවසේ අපි අපේ සිත් සෝදිසි කරලා බලන්න අවශ්‍ය වෙනවා. අපි සියල්ල කරන්නේ, අපි ජීවත් වෙන්නේ දෙවියන් වහන්සේගේ ගෞරවය උදෙසාද? අපි සේවය කරන්නේ අපේ ගෞරවය උදෙසාද? එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ ගෞරවය උදෙසාද? අපි සේවය කරන්නේ අපිව කැපිලා පේන්නද? නැත්නම් අපි උසස් වෙන්නද? නැත්නම් ඇත්තටම මුළු හදවතින් අපි සිත අලුත් කරගත්තා වූ පුද්ගලයෙක් විදියට අපි දෙවියන් වහන්සේගේ ගෞරවය විතරමද බලාපොරොත්තු වෙන්නේ? අපි හිතලා බලන්න ඕනේ. ආමෙන්. දෙවැනි කාරණාව බලමු. දෙවැනි කාරණාව තමයි නිතරම ආත්මික දේට ඇලුම් කිරීම. ඉතින් මේ ආත්මික සේවය කරන පුද්ගලයා කිතුනවා, ආත්මික නමස්කාර කරන පුද්ගලයා කිතුනවා නිතරම ආත්මික දේට ඇලුම් වෙනවා. ඔහු නිතරම සොයන්නේ දෙවියන් වහන්සේගේ දේ, දෙවියන් වහන්සේගේ වැඩේ. ඔහුට දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්. ඔහුට දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕනම දෙයක් නොකර ඉන්න පුළුවන්. ඔහු දේශනාවට ආසයි, වචනයට ආසයි, නමස්කාරයට ආසයි. අනිත් හැම දෙයක්ම දෙවෙනි කොට තබා, දෙවෙනි තැනට තියලා ඔහු දෙවියන් වහන්සේගේ දේට, ආත්මික දේට, ආත්මික වර්ධනය දෙන දේට මුල් තැන දෙනවා. ඔබ කල්පනා කරලා බලන්න ඕන ඔබේ ජීවිතයේ ඔබ ආත්මික කාරණාවලට, ආත්මික දේවල්ට කොච්චර ආසද, කොච්චර කැමතිද, කොච්චර වෙලාවක්, කොච්චර ඉඩක් දෙනවද කියලා. ඉතින් මේ සැබෑ ලෙස ආත්මික සේවය කරන පුද්ගලයා, සැබෑ ලෙස ආත්මික නමස්කාරය කරන පුද්ගලයා නිතරම ඔහුගේ ලක්ෂණයක් තමයි නිතරම ආත්මික දේට ඇලුම් වෙනවා. භෞතික දේට, මානසික දේට වැඩිය ඔහු ආත්මික දේට ඇලුම් කරනවා. ආමෙන්. තුන්වෙනි කාරණාව බලමු. මොකද්ද තුන්වෙනි කාරණාව? සෑම විටම දෙවියන් වහන්සේට කීකරු වීම. ආමෙන්. සෑම විටම දෙවියන් වහන්සේට කීකරු වීම. මේ කීකරුකම කියන එක හරිම වැදගත්. කීකරුකම කියන එක අත්‍යවශ්‍ය කාරණාවක් කිතුණුවගේ ජීවිතයේ. මොකද දෙවියන් වහන්සේ අපි හැමෝගෙම මේ කීකරුකම බලාපොරොත්තු වෙනවා. දෙවියන් වහන්සේ මිනිස්යාව සැදුවා, ආදම්ම හැදුවා. ආදම්ගෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? කීකරුකම. යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් කන්න එපා කිව්වා. උන්වහන්සේට අවශ්‍ය වුණා ආදම්ගේ කීකරුකම බලන්න. හැබැයි මොකද්ද උනේ? ආදම් කීකරුකම සම්පූර්ණ කරන්න අසමත් වුණා. ෆේල් වුණා. ඉතින් මනුෂ්‍ය සංහතියම ඒ කීකරුකම සම්පූර්ණ කිරීමට අසමත් වීම තුළ පාපයට වැටුණා. හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා
ඒ සියලු අපහසුතා අභියෝග මැද්දේ සියලු දුක්ඛම් කටළු මැද්දේ මොකද්ද සම්පූර්ණ කරේ? කීකරුකම. ආදම් සම්පූර්ණ නොකරපු ඒ කීකරුකම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කරලා සියලු දෙනාටම ගැලවීමේ මාර්ගය ගැලවීමේ අවස්ථාව උදා කරලා දුන්නා. ඉතින් මේ කීකරුකම කියන එක හරිම වැදගත්. දෙවියන් වහන්සේ අපි සියලු දෙනාගෙන්ම බලාපොරොත්තු වෙන දෙයක් තමයි කීකරුකම. එතකොට අපි ජීවිතේ අපි හදවතින් සෝදිසි කරලා බලන්න ඕනේ. ඇත්තටම අපි සෑම දෙයකදීම අපි දෙවියන් වහන්සේට කීකරුද? දෙවියන් වහන්සේට කීකරුද? ජීවමාන යාගයක් වීම කියන්නේ අපි අපේ කැමැත්ත හැම මොහොතකම හැම දිනකම හැම අවස්ථාවකදම දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙනුවෙන් මරණ එක, අයින් කරන එක. දෙවියන් වහන්සේගේ කැමැත්තට ඉඩ දෙන එක. ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්තට අපි කීකරු වෙනවද? දෙවියන් වහන්සේගේ කැමැත්ත තමයි අපි සියලු දෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට සමාන වීම. එතකොට ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්තට කීකරු වෙනවද? ආමෙන්. කල්පනා කරලා බලන්න ඕනේ. ඔබ කල්පනා කරලා බැලිය යුතුම දෙයක් තමයි කීකරු නැති පුද්ගලයාට කවදාවත් පරිණත කිතුණුවෙක් වෙන්න බෑ. පුත්‍ර භාවයට එසවෙන්න බෑ කීකරුකම නැතුව. ආදම් ෆේල් වුණා එදා. ඒ නිසා යේසුස් වහන්සේට එන්න වුණා. යේසුස් වහන්සේට ඇවිල්ලා කීකරුකම සම්පූර්ණ කරන්න වුණා. අද දවසේත් අපි සියල්ල තුල දෙවියන් වහන්සේට කීකරු විය යුතුයි. සැබෑ ආත්මික සේවය කරන්නගේ සැබෑ ආත්මික නමස්කාරය කරන්නගේ ජීවිතයේ ලක්ෂණයක් තමයි කීකරුකම. අකීකරුකම තුල අපිට කිතුණු ජීවිතයක් වර්ධනය කරන්න ගොඩනගන්න කිසිම අවස්ථාවක් නැහැ. අපි බලමු මොකද්ද කීකරුකම සම්බන්ධව බයිබල් පදයේ තියෙන්නේ කියලා. 2 කොරින්ති 10:5. අපි විවාදයන්ද දෙවියන් වහන්සේ ගැන දැන ගැනීමට විරුද්ධව උසස් වන්නා වූ සියලු උසස් දේවල්ද බිඳහෙලා සියලු සිතුවිලි ක්‍රිස්තුස් වහන්සේට කීකරු වීමට වහල් කරමු. තව දුරටත් මම කියන පුද්ගලයා මම තුල ඉන්න බෑ. තව දුරටත් මගේ කැමැත්ත නෙමෙයි. සියල්ල තුල දෙවියන් වහන්සේගේ කැමැත්ත. මගේ සියලු සිතුවිලි දෙවියන් වහන්සේ උදෙසා. දෙවියන් වහන්සේගේ මනස මට තිබෙන්නේ. දෙවියන් වහන්සේගේ මනස මට තිබෙන්නේ. එවිට දෙවියන් වහන්සේගේ සිතුවිලි මට තිබෙන්නේ. මම කියන පුද්ගලයාවත් මගේ ඒ මමත්වයේ සිතුවිලි වලටවත් කිසිදු ඉඩක් අවස්ථාවක් මා තුල නැහැ. මොකද මම සිත අලුත් කරගත්තා වූ සිත අලුත් කරගනිමින් ගමන් කරන්නා වූ පුද්ගලෙක්. මගේ සියලු සිතුවිලි මම ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් කීකරු කරනවා යටත් කරනවා. ඉතින් අද දවසේ අපි තේරුම් ගන්න ඕන කාරණාව අපේ ජීවිත තුල අපි හදවතින් දෙවියන් වහන්සේට කීකරු විය යුතුයි. සියල්ලේදී දෙවියන් වහන්සේට කීකරු විය යුතුයි. සියල්ලේදී කීකරු වෙමින් දෙවියන් වහන්සේට ස්වාමීත්වය දිය යුතුයි. මමත්වය බිඳහෙලා අපි දෙවියන් වහන්සේගේ දේටම ඉඩ දිය යුතුයි කීකරු විය යුතුයි. ආමේන්. අපි බලමු 4 වෙනි කාරණාව ගලාති 5:16 බයිබල් පදයට එක්කම 4 වෙනි කාරණාව බලමු. 4 වෙනි කාරණාව තමයි ආත්මයන්න් වහන්සේ කාරණ කොටගෙන හැසිරීම. ආත්මයන්න් වහන්සේ කාරණ කොටගෙන හැසිරීම. එතකොට සැබෑ ආත්මික සේවය කරන්නා සැබෑ ආත්මික නමස්කාරයේ යෙදෙන්නා ආත්මයන්න් වහන්සේ කර්ණ කොටගෙන හැසිරෙන්නා වූ පුද්ගලෙක්. ආත්මයන්න් වහන්සේ විසින් මෙහෙවනු ලබන්නෙක්. මේ පුද්ගලයා තුල මම කලිනුත් සඳහන් කරා මමත්වය කියන දේ නැහැ. මමත්වයට ඉඩක් නැහැ. ආත්මයන්න් වහන්සේ කර්ණ කොටගෙන හැසිරීම කියන්නේ ආත්මයන්න් වහන්සේට සුදාත්මයන් වහන්සේට මා තුල සියල්ල කරන්න ඒ අවශ්‍ය සම්පූර්ණ ඉඩකඩ සලසා දීම. සම්පූර්ණ ඒ වටපිටාව වපසරිය සාදා දීම. ඉඩ ලබා දීම. මම කියන පුද්ගලයා හැමතිස්සෙම දෙවෙනි තැන පළමු ස්ථානය ඒ ඉස්සරහට සුදාත්මයන් වහන්සේව ආත්මයන් වහන්සේව තැබීම. අන්න එවිට ඒ යටත්කම කීකරුකම කර්ණ කොටගෙන
ඒ පුද්ගලයාව ආත්මයන්න් වහන්සේ විසින් මෙහෙවුන් ලබනවා. ඒ පුද්ගලයා ක්‍රියාත්මක වෙන්නේ ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන. අපි බලමු ගලාති 5:16 මොකක්ද කියන්නේ කියලා. නුමුත් ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන හැසිරෙන්න එවිට ඔබ සෑම මාංශයේ තෘෂ්ණා සම්පූර්ණ කරන්නේ නැතයි කියමි. කිතුනෝ ආකාර දෙකක් ඉන්නවා. මාංශික කිතුනෝ ඉන්නවා, ආත්මික කිතුනෝ ඉන්නවා. මෙතන මේ කතා කරන්නේ ආත්මික කිතුනවා ගැන. ආත්මික කිතුනවා මාංශික තෘෂ්ණාවන් සම්පූර්ණ කරන්නා වූ පුද්ගලයෙක් නෙමෙයි. ඔහු තුල මාංශික තෘෂ්ණාවක් නැහැ, නපුරේ තෘෂ්ණාවක් නැහැ. ඒ වගේම ඔහු තුල මමත්වය නැහැ. සෑම විටම ඔහු ආත්මික දේට ඉඩ දෙනවා, සුදාත්මයන් වහන්සේට ඉඩ දෙනවා, සුදාත්මයන් වහන්සේගේ හඬට ඇහුම්කන් දෙනවා, සුදාත්මයන් වහන්සේගේ පාලනයට යටත් වෙනවා, සුදාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ගමන් කරනවා. ආමේන්. ඉතින් තවදුරටත් මේ පුද්ගලයා තුළ ඒ මාංශික කාරණා බලපවත්වන්නේ නැහැ. මාංශික කාරණා ආධිපත්‍ය දරන්නේ නැහැ. මොකද මොහු ආත්මික කිතුණුවෙක්. ආත්මික කිතුණුවා ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන ගමන් කරනවා. ආමේන්. ඉතින් මේ කාරණා 7 සම්පූර්ණ කරලා තියෙනවා නම්, මේ කාරණා 7 ඔබගේ ජීවිතයේ තිබෙනවා නම් ඔබ සැබෑ ආත්මික සේවය කරන්නෙක්. නැත්නම් සැබෑ ආත්මික නමස්කාරය කරන්නෙක්. ඉතින් මේ කාරණා 4 සම්පූර්ණ කරන්න නම් ඔබ අනිවාර්යෙන් මොකද්ද කරන්න ඕන දේ? ඔබ දේව වචනය තුළින් සිත අලුත් කරගත්තා වූ, සිත අලුත් කරගනිමින් සිටින්නා වූ පුද්ගලයෙක් විය යුතුමයි. අභ්‍යන්තරය අලුත් කරගන්නේ නැතුව, මනස අලුත් කරගන්නේ නැතුව, සිත අලුත් කරගන්නේ නැතුව ඔබට ආත්මික සේවය කරන්නෙක්, ආත්මික නමස්කාර කරන්නෙක් වෙන්න බෑ. ඔබට දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ කරන, ඉටු කරන කෙනෙක් වෙන්නේ නැහැ. මම කිව්වා දෙවියන් වහන්සේගේ පොදු කැමැත්ත තමයි සියලු දෙනාම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට සමාන වීම. මේ පොදු කැමැත්ත සම්පූර්ණ කරන්නේ නැතුව ඔබට බෑ දෙවියන් වහන්සේගේ පෞද්ගලික කැමැත්ත. එහෙම නැත්නම් ඔබ ගැන දෙවියන් වහන්සේට තිබෙන පෞද්ගලික කැමැත්ත සම්පූර්ණ කරන්න. පොදු කැමැත්ත සම්පූර්ණ නොකර පෞද්ගලික කැමැත්ත සම්පූර්ණ කරන්න බෑ. ඉතින් අද දවසේ බොහෝ කිතුණුව මුලා වෙලා ඉන්නවා. බොහෝ කිතුණුව නොමග ගිහිල්ලා ඉන්නවා. ඔවුන් අර පොදු කැමැත්ත අමතක කරලා, එහෙම නැත්නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපයට වර්ධනය වීම, සමාන වීම, ගොඩනැගීම අමතක කරලා තම තමන්ගේ ජීවිතවල දෙවියන් වහන්සේගේ පෞද්ගලික කැමැත්ත හොයනවා. පෞද්ගලික කැමැත්ත සම්පූර්ණ කරන්න යනවා. නැත්තම් දෙවියන් වහන්සේගේ සැලසුම් තමන්ගේ ජීවිතේ සම්පූර්ණ කරගන්න යනවා. ඔවුන් හිතනවා ඒ තුල ඔවුන්ට පුත්‍රභාවයට එසවෙන්න පුළුවන් කියලා. ඔවුන් හිතනවා ඒ තුල ඔවුන්ට දෙවියන් වහන්සේගේ උරුමේ භුක්තිය ගන්න පුළුවන් කියලා. සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඇත්තටම ඒ දේවල් වෙන්න නම් ඔබ මුලින්ම දෙවියන් වහන්සේගේ පොදු කැමැත්තට හිස නැමිය යුතුයි. පොදු කැමැත්තට අවනත විය යුතුයි. මම මේ කාරණා 4ක් කිව්වා. ආත්මික සේවය කරන පුද්ගලයා, ආත්මික නමස්කාරය කරන පුද්ගලයෙක්ගේ පළවෙනි කාරණාව තමයි සියල්ල දෙවියන් වහන්සේගේ ගෞරවය පිණිස කරනවා. දෙවෙනි කාරණාව තමයි ආත්මික දේටම ඔහු ඇලුම් වෙනවා. තුන්වෙනි කාරණාව තමයි සෑම විටම දෙවියන් වහන්සේට කීකරු වෙනවා. එතකොට හතරවෙනි කාරණාව තමයි ආත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන ගමන් කරනවා. ආමේන්, praise the Lord. ඉතින් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන පිණිස උන්වහන්සේ අපිව කැඳවා තිබෙනවා. මුලින්ම අපි දෙවියන් වහන්සේගේ පොදු කැමැත්ත සම්පූර්ණ කරමින්, සිත අලුත් කරගනිමින්, සිත අලුත් කරගත්තා වූ කිතුණුවන් ලෙස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ ස්වරූපයට සමාන වෙමු. ඒ සමාන වීම තුළ අපි මුළු ජීවිතයෙන් ජීවමාන යාගයක් ලෙස දෙවියන් වහන්සේට ඔප්වෙමු. ඉතින් අද දවසේ දේශනාව විදියට, මාතෘකාව විදියට මම තෝරගත්තේ අලුත් වූ සිත හා ආත්මික සේවය කියන කාරණාව, මාතෘකාව. ඉතින් අද දවසේ මම මේ නිර්වචනයෙන් අද දවසේ දේශනාව අවසන් කරන්න කැමතියි. ආත්මික සේවය කියන්නේ දෙවියන් වහන්සේගේ ස්වාමීත්වයට යටත්ව දෙවියන් වහන්සේ වෙනුවෙන්
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ජීවත් වීම. ඒක තමයි ජීවමාන යාගය. ඒක තමයි ජීවමාන යාගයක් වීම තුල කරන්නා වූ ආත්මික නමස්කාරය, එහෙම නැත්නම් ආත්මික සේවය. දෙවියන් වහන්සේගේ පූර්ණ ස්වාමීත්වයට යටත්ව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වීම ආත්මික සේවයයි. මම ආශිර්වාද කරනවා ඔබ සියලු දෙනා සිත අලුත් කරගත්තා වූ අලුත් වූ සිතක් ඇත්තා වූ කිතුණුවන් වන පිණිස, ඒ වගේම අලුත් වූ සිතක් ඇත්තා වූ කිතුණුවන් වෙමින් යේසුස් වහන්සේගේ ස්වරූපයට සමාන වන පිණිස, ඒ වගේම තමන්ගේ ජීවිත ජීවමාන යාගයක් කොට දෙවියන් වහන්සේට ඔප්පු කරමින් සැබෑ ආත්මික සේවය කරන්නන් වන පිණිස, දෙවියන් වහන්සේ වෙනුවෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වන පිණිස මම සියලු දෙනාට ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේගේ පූර්ණ ස්වාමීත්වයට යටත්ව යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වීම ආත්මික සේවය වේ. Praise the Lord.